එතකොට මේ පටන් ගැනීමේ වචන තමයි මේ සුදු බයිබලයේ තියෙන්නේ. එතකොට මේ පටන් ගැනීමේ වචනෙත් එක්ක අපේ ජීවිතය පටන් ගන්න ඕන. අර අවසානයේ වචනත් එක්ක පටන් ගත්තොත් අපේ ජීවිතේ තවුල් තමයි. අපේ යන ගමන තවුල් තමයි. මං කිව්වේ දැන් විශ්වාසය කියලා දෙවියන් වහන්සේ කියලා වරලා මිනිස්සු අද ලංකාවේ හොයාගෙන යන්නේ වර නපුරත් එක්ක. ඇයි මේ සුද්ධෝ බයිබලේ කියවන්නේ? සුද්ධෝ බයිබලේ කියවන්නේ කියවන මොනවා ලියලා තියෙන කියලා දන්නේ කවුදෝ කෙනෙක් කියන දේ ආගෙන එයාගේ පස්සෙන් යනවා. ගිහිලා කියනවාට නෑ අපි කතෝලික ක්‍රිස්තියානි අපි අරමගාරිය අපි දෙවියන් වහන්සේත් එක්ක අපි යන්නේ. අපිට එයාගේ උදව් මෙයාගේ උදව් ඔක්කොම නැතුව අපිට යන්න මේ තත්ත්වයටපත් වෙලා දින ඇයි දන්නවද? මේ සුද්ධෝ බයිබලේ කියවන්නේ නැති. දැන් බලමු ඇවිල්ලා විශ්වාසී කියන්නේ මොකද්ද කියලා අන් ලස්සන්ට මෙතන පෙන්නන. මේ යෝහාන් 20 මේ බාන්න මේවා ලියලා තියෙනවා. ඊට පස්සේ අපි 24 ඉඳලා කියවමු. මේ තෝමස්ට දෙවිනාසි දර්ශන වුණේ එකයි මේ සද්දෙනෙකුට දර්ශන වුණ එකටයි මැද ලියලා තියෙන්නේ මේ කෑල්ල ඇවිල්ලා තිය ඇවිල්ලා යෝහාන් 20 අපි කියවමු බාන්න. මේක බලන්න ලස්සන පැහැදිලිවම කියලා තියෙනවා. මේ පොත ලියා ඇති වෙනත් බොහෝ ආස්කම් යේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියේ සිදු කළසේක. ඒත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දිව්‍යන් වහන්සේගේ පුත්‍රයා වන ක්‍රිස්තුන් වහන්සේ බව ඔබ අදහා ගන්නා පිණිස ඇදහිීමෙන් ජීවනය ලබන පිණිසත්ය. ඉතින් මේක ඔයගොල්ලන්ට තේරුනොත් හොඳටම ඇති ඇවිල්ලා. මේව මොනවාට ලියලා තින්නේ? ඇදහිීමෙන් ජීවත් වෙන්න. එතකොට මේවා කියවත් නැතුව මේවා දන්නේ නැතුව කවුදෝ කියන කෙනෙක් අපි අහලා ඒ පස්සෙන් යනවා නම් ඇවිල්ලා අපි යන්නේ කොයිද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරනවා. දැන් මෙතනදී ඇවිල්ලා දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ තෝමස්ගේ කතාවෙන් අර ලස්සනට පැහැදිලි කරලා කියනවා ඇවිල්ලා මේ ඇත්ත කියන්නේ මොකද්ද? අපි මේක හරියට තේරුම් ගමු. ඉතින් අපි බලමු ඇවිල්ලා මේ තෝමස් නැති වෙලාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනිත් ගෝලයන්ට දර්ශනය වෙනවා. එතකොට තෝමස් ආපුවම අර අනිත් ගෝලයන් එයාගේ අනිත් කට්ටිය ඇවිල්ලා කියන දේ ඇවිල්ලා තෝමස් විශ්වාස කරන්නේ. හොඳ දැන් මම මේ කියවලා ඕනට මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න බලමු ඇවිල්ලා. හොඳ මේ යෝහාන් 20:24 යේසුස් වහන්සේ වැඩි කල 12 දෙනාගෙන් එක්කෙනෙක් වූ නියුන් දරුවායයි නම්ලත් තෝමස් ඔවුන් සමග නොසිටියේ. ඒත් යේසුස් සෙසු ශ්‍රාවකයෝ අපි සමිඳානන් වහන්සේ දුටුමුයි ඔවුට කීය. ඒත් ඔව් කතා කොට උන්වහන්සේගේ අත්වල ඇන කැලල් දැක ඇන ගසා තිබුණු තැන්වල මාගේ ඇඟිල්ල තබා උන්වහන්සේගේ ඇලේ මාගේ අත තබා බැලුවොත් මිස නැත්නම් විශ්වාස නොකරමි කීය. 8 දවසකට පසු උන්වහන්සේ ශ්‍රාවකයන් නිවස තුලට වී සිටියෝය. නමුත් සිටියෝය. තෝමස්ද ඔවුන් සමග සිටියේ. දොරවල් වසා තිබුණි. මේ වචන හරි වැදගත්. බලන්න දොරවල් වසා තිබුණේ. ඒ කියන්නේ මෙතන කියවෙන්නේ වල එන්න තැනක් තිබුණේ නැහැ. හොඳ දොරවල් වසා තිබුණි. ඒත් යේසුස් වහන්සේ පැමිණ ඔවුන් මැද වැඩ සිට ඔබට ශාන්ති වේවායි වදාළසේක. ඉන්පසු උන්වහන්සේ තෝමස් සමතා අවිශ්වාස නොකර විශ්වාස කරන්නයි වදාළසේක. තෝමස් පිළිතුරු දෙමින් මාගේ ස්වාමීනි මාගේ දෙවියනි උන්වහන්සේට කීය. එවිට යේසුස් වහන්සේ ඔබ මා දුටු බැවින් අදාගත්තේය. නොදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තෝ යයි වදාළසේ. ඔබ මා දුටු බැවින් අදාගත්තේය. ඔබ මම දැක්කින්ද බදාගත්ත. නොදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තෝ යයි වදාළසේ.
දැන් මේක අපි නිතරම කියවලා ඇති. කවුරුත් අපිට කියලා දීලා ඇති. හරිද? නමුත් මේක ඇත්ත අර්ථය ඇවිල්ලා හරි භයානකයි. හරිද? මේකටතර භයානකයි ඇවිල්ලා මේකෙන් එයාට 21 ඇවිල්ලා 21 අපි ආපහු කරමු ලබන පාඩමේ මේ 21 කරමු ඇවිල්ලා පේත්‍රස්ගේ ගැන ඇවිල්ලා ඒක එකටතර භයානක. එතකොට ජීසස් ක්‍රිස්තුස් මේවා අපිට කියලා දෙන්නේ ඇයි දන්නවද? මේ අපේ විශ්වාසය හරි බලගත් ලෙස තියාගන්න තමයි. ඇයි කිව්වොත් එලා මේ බලන්න මම ඒක තමයි පටන් ගැනීමේදී එක කියවීමක් කියවන්නේ මේ තියේදී ලියලා තියෙන බලන්න මේ දැන් ඔයගොල්ලෝ දැන් තව පොඩ්ඩක් ඒ කියවීම හොඳ ශක්තිමත් වෙන්න පුළුවන්. මේ බලන්න මේ තියේ කියනවා මේ පොත ලියා ඇති වෙනත් බොහෝ ආස්කම් යේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියේ සිදු කළසේක. ඒත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දිව්‍යන් වහන්සේගේ පුත්‍රයා වන ක්‍රිස්තුන් වහන්සේ බව ඔබ හදාගන්නා පිණිසත් ඇදහිීමෙන් ජීවනය ලබන පිණිසත්. ඇදහිීමෙන් ජීවනය ලබා ගන්නා පිණිසත්. මොකද්ද මේ ඇදෙන්නේ? දැන් මම පොඩ්ඩක් ඕනට පැහැදිලි කරන්න. මේ කාලේදී මේ දැන් ඇවිල්ලා අපිට බයිබලයක් සුද්ධ බයිබලයක් තියෙනවා. අපිට මේකෙන් කියවලා දැනගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. අපි දැනුවත් දැන් ගොඩාක් දේවල්. ඒ හින්දා අපි අපේ පෙනුමට අපි ඔක්කොම දන්නා වගේ ඉන්නවා. නමුත් ඒ දවස්වල මේ ගෝලියෝ දෙවියන්ස් ජේසුස් ක්‍රිස්තුස් එක්ක ඉන්නද්දී ජේසුස් ක්‍රිස්තුස් ගොඩාක් දේවල් ගෝලයන්ට කියලා දුන්නා. ඒ කියද්දී ගෝලයන්ට ඒව විශ්වාස කරන්න බෑ. ඒතකොට දෙවියන්ස්ම ජේසුස් ක්‍රිස්තුස් ඒගොල්ලන්ට කියනවා ඇවිල්ලා. උඹලට තාමත් තේරෙන්නේ නැද්ද කියන දේ ජේසුස් ක්‍රිස්තුස් ආනවා. ඇව්වේ මොනවටත් නෙමෙයි ඒ අපිට තේරුම් ගන්නයි ඒ ඇව්වේ. අන්ද එතකොට මේ වෙලාවේ ඇවිල්ලා ජේසුස් ක්‍රිස්තුස් මේ ගෝලයන්ට ගොඩාක් දේවල් කියලා දීලා තියෙනවා. එතකොට මේ තෝමස් දෙවියන්ස් දෙක්ක හිටපු ශ්‍රාවකෙක් ඇවිල්ලා. ශ්‍රාවකෙක්. තෝමස් හිටියේ නෑ ඇවිල්ලා මේ ජේසුස් ක්‍රිස්තුස් අනිත් ශ්‍රාවකයන්ට දර්ශනය වෙන වෙලාවේ. නමුත් තෝමස්ට එකම එක දෙයක් තිබුණා ඇවිල්ලා. මොකක්ද දන්නවද? මේගොල්ලන් ඒ දවස්වල දැන් ඕගොල්ලන්ට පොඩක් දැන් අපි දැනුවත් වෙන්න ඕනින් මම කතා කරන්න ඇවිල්ලා. ඒ කියන්නේ තෝමස් කිත්තේ තිබුණ දේවල් දැන් නැහැනේ. නමුත් අපිට හිතන්න පුළුවන් යම් කිසි දෙයක් තියෙනවා බයිබලේ ලියවිලා තියෙන ඉන්න අපිට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. දැන් එක සැරයක් මේගොල්ලන් ඇවිල්ලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒගොල්ලෝ යන්න කීපුවාම ඇවිල්ලා මේගොල්ලෝ මූදේ ඔරුවේ නැගලා එද්දී ඇවිල්ලා කුණාටුවකට අවුෙච්ච මොහොතේදී ඕගොල්ලෝ මේ කතාව දන්නවා කුණාටුවට අවුෙච්ච මොහොතේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මූදේ ඇවිදගෙන ආවා. ඇවිදගෙන එනකොට මේගොල්ලෝ මොනවා කියලාද කිව්වේ ඇවිල්ලා අවතාරයක් එනවා කියලා. මේගොල්ලන් මේ දවස්වල එන්නේ ඒ දේවල් තමයි මේගොල්ලන්ට දන්නේ ඇවිල්ලා. අවතාර මේවා දැන් ආත්ම අවතාර ඔය ගැන තමයි මේගොල්ලෝ ගොඩාක් දැනුවත් වෙලා හිටියේ ඇවිල්ලා. ඒකට මේගොල්ලන් ඔන්න ওই කාලේ ජීවත් වෙච්ච ඉඳ ඇවිල්ලා තෝමස් ඇවිල්ලා විශ්වාස කරේ නැහැ. තෝමස්ට ඉතින් බයක් හිතෙන්න ඇති. මේක අවතාරයක් වෙන්න පුළුවන් ඇවිල්ලා. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඒකට මේගොල්ලෝ කියන දොරවල් ඔක්කොම වහලා දොරවල් වහලා තිබුණොත් දැන් අපි දැනුත් සමහර කෙනෙකුට මේක විශ්වාස කරන්න බෑ. දොරවල් ඔක්කොම වහලා තියෙනවා. කාටවත් එන්න බැරි තැනක. මිනිස්සෙක්ට ගේ ඇතුළට එන්න පුළුවන්. එන්න බෑ. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා අපිත් එක්ක හිටියවිල්ලා අපි වගේනේ. එයා කොහොමද ආවේ මේක ඇතුළට? එතකොට මේ ආත්මේ ශරීරය කියන දේ ඇවිල්ලා ඒගොල්ලන්ට දෙන්නස් කියලා දෙල තිබුණත් ඇවිල්ලා ඒගොල්ලන් ඒක හඳුනගෙන හිටියේ නෑ. ඇත්තටම තාමත් අපි දන්නේත් නෑ. අපි දැකලා නෑ. දැනුත් ඇවිල්ලා දැන් මම මෙතන කතා කරගෙන ඉන්නේ නැද්දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් මේ මගේ ගාවට ඇවිල්ලා මෙතන හිටගෙන මට කතා කරොත් සිරිල් කියලා කතා කරොත් මමත් බය වෙන තත්ත්වයේ මම ඉන්නේ. ඒ කියන්නේ කොච්චර අපි දැනගෙන හිටියොත් කොහොමද ආවේ කියන එක දැන් නම් පොඩ්ඩක් විතර සන්තෝෂයි. ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට එහෙම වෙන්න පුළුවන් කියන දේ අපි දන්නවා. නමුත් අනිත් මේකට වඩා ගොඩාක් දේවල් අපි දන්නේ නැහැනේ. එතකොට ඒ දවස්වල ඒගොල්ලෝ එතකොට මෙහා ඇවිල්ලා කියනවා එහෙම උඹ ඇවිල්ලා තිබුණොත් බං ඇවිල්ලා උඹ අල්ලා බලන්න තිබුණා. එතකොට උඹලට ඒකවත් දැනගන්න පුළුවන්. උඹ එච්චර මේකද ඇවිල්ලා මේ දෙවිනාංශයේ අංගේ මේ අනගාලා තිබ්බනේ ඇවිල්ලා. එතකොට මේ මාක් ඔක්කොම තියෙන්න ඕනේ. මේ ඔක්කොම තියෙන්න ඕනේ. මේ අපි පේන්නනේ ලෑටේට ඔක්කොම ඇන්නේ. ඒ ඔක්කොම උඹලා බැලුවද? ඒව බලන්න તો කොහොමද උඹලා මේක කරන්න කියලා වරලා මෙයා ඇත්ත තමයි කතා කරන්නේ. මේ සැකයක් නෙමෙයි. මෙයා ඇත්ත දැනගන්න ඕනවට කතා කරන්නේ. එතකොට
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා මේ තෝමස්ටවත් නැත්නම් ඒගොල්ලන්ට ඒ කාලේ ඒගොල්ලන්ටත් නෙමෙයි කියන්නේ. මේ අපිට තමයි කියන්නේ. මේ ලියලා තියෙන්නේ අපිට තමයි. මේව ඇත්තද කියලා දැනගන්න ඕන. මේ කියවන දේවල් ඇවිල්ලා ඇත්තද? දෙවියන් වහන්සේ කියපු දේවලුයි මේ යක්ෂයාගේ ක්‍රියාවලුයි ඇත්තද නැත්තද කියලා අපි සැකයකින් ජීවත් වෙන්න අරක ඇවිල්ලා. මේක බොරුවද? දෙවියන් වහන්සේ අර ලස්සනට කියන දේ ඇවිල්ලා. ඒතකොට අපි අරි දේ තෝරලා ගන්න මේ දේ දෙවියන් වහන්සේ කරයිද? මේ දේ දෙවියන් වහන්සේ කරපු දෙයක්ද? නැත්නම් මේ වගේ දේවල් දෙවියන් වහන්සේ කරයිද? කියන දේ ඇවිල්ලා අපි ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා අපි උඩට දැනුවත් වෙන්න පුළුවන්. ඒකට දේනාංශ කියනවා ඇවිල්ලා ඔබ සැකෙන් ඉන්න එපා. සැක කරන්න එපා. සැකෙන් උඹ හිටියොත් උඹ ඇදහිල්ලා හරි නෑ ඇවිල්ලා. එතකොට සැකේ උඹ අතහැර ගන්න ඕන. සැකේ අතහැර ගන්න ඕන නම් අපි ඇවිල්ලා මේ සුදු බයිබලේ කියවන්න ඕන. සුදු බයිබලේ හරියට කියවන්න. සුදු බයිබලේ අපි හරියට කියවනවා නම් ඇවිල්ලා යම් කෙනෙක් දිව්‍යන් වහන්සේ ගැන වැරදි විදියට හරි විදියට හරි කියනවනම් මෙහා දිව්‍යන් වහන්සේගේ වචනේ තමයි කියන්නේ නැත්තම් මෙහා දිව්‍යන් වහන්සේ ගැන නෙමෙයි කියන්නේ කියන දේ අපිට දැනගන්න පුළුවන් සුදු බයිබලේ. එතකොට දිව්‍යන් වහන්සේ මෙතන අට ලස්සනට පැහැදිලිව කියලා දෙනවා. දැන් බලමු අපි ආපහු දැන් පොඩ පැහැදිලි කරපෙන්ද කියවද්දී ඕවන්ට මේක දැනගන්න පුළුවන්. ජේසුස් වහන්සේ පැමිණ ඔවුන් මැද වැඩ සිට ඔබට ශාන්ති වේවායි වදාළ සේක. ඉන්පසු උන්වහන්සේ තෝමස් අමතා ඔබේ ඇඟිල්ල මෙහි තබන්න මාගේ අත් බලන්න ඔබ අත දිගු කර මාගේ ඇලෙහි තබන්න අවිශ්වාස නොකර විශ්වාස කරපත් දැන් අවිශ්වාස කරන්න එපා. උඹ ඉස්සලා අවිශ්වාස කර ඇත්ත දැන් බලපන් මට මේ එන්න පුළුවන් කියන දේ උඹ දැන් දැනගනි. දැන් විශ්වාස කරපන්. අවිශ්වාස නොකර විශ්වාස කරන්නයි වදාළසේක. තෝමස් පිළිතුරු දෙමින් මාගේ ස්වාමීනි මාගේ දිව්‍යනි උන්වහන්සේට කීය. අන්න එතකොට තෝමස් පිළිගත්තා. ඔව්. උන්වහන්සේ තමයි ආවේ කියන දේ දැන් මම පිළිගන්නවා කියලා. එතකොට දෙවියන් ක්‍රිස්තුස් තව දෙයක් කියන බාණ්ඩ එවිට යේසුස් වහන්සේ ඔබ මා දුටු බැවින් අදාගත්තේ. දැන් ඔබ මාව දැක්කින්ද දැන් ඔබ අදාගත්තා. නැත්තම් අදාගන්නේ නැහනේ. උඹ ඔය වචනේම ඉන්නවා. නෑ. ඒ මෙන්න විදියක් නෑ. මේ මෙන්න විදියක් නෑ. උඹලා මේ ඇඟිල්ල තියලා බැලුවාද? කවදාක්වත් ඒ දේ හම්බෙන්නේ. නමුත් දැන් උඹ දැක්කා. දැක්කින්ද උඹ දැන් විශ්වාස කරා. ඊට පස්සේ කියන දේ බාන්න. ඔබ මා දුටු බැවින් අදාගත්තේ. නුදුටු නමුත් අදා ගන්නා වූ භාග්‍යවන්තය වදාළසෙක්. නුදුටු නමුත් අදා ගන්නා භාග්‍යවන්තය. දැන් දැකපු නැති දෙයක් අපි විශ්වාස කරන්නේ කොහොමද? මෙන්න මේක තමයි අද දවසේ අපිට හරි වැදගත්. අපි දැකපු නැති දෙයක් විශ්වාස කරන්නට නම් ඇවිල්ලා අපි මේ සුදු බයිබලයේ කියවන්න ඕනේ. මිනිස්සු කියන දේවල් නෙමෙයි. මිනිසයන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. දැන් මම ලංකාවේ ගිහිල්ලා මේ වගේ දේවල් ගොඩාක් දැක්කපු ඉඳලා මම එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඇහුවා සෙන්ට් ඇන්ටනිස් කියන්නේ කවුද කියලා කියපුවානේ. එයාට දන්නේ සෙන්ට් ඇන්ටනිස් කියන්නේ කවුද කියන්නේ. මම නිකන් වචන දැව සෙන්ට් ඇන්ටනිස් කියන්නේ කවුද කියන්නේ කියලා. එතකොට එයා කලබල වෙලා එයාට දැන් කියා ගන්න දෙයක් නැතුව කියන්නේ එච්චර දුරට ඒගොල්ලෝ ඒ තුල ඉන්නේ. එතකොට මං කව සෙන්ට් ඇන්ටනිස් කියන්නේ මිනිස්සෙක්. කීප ගොන තමයි එයා සාමාන්‍ය තත්ත්වයට ආවේ. එතකම ඒ කලබල වෙලා මොනවද එකට ප්‍රශ්නෙට මොනවද උත්තර දෙන්න කියලා දන්නේ නැතෝ එයා කැළඹුණා වෙල. එතකොට මෙන්න මේ වගේ අපි හරි ඇත්ත දේ හොයා ගන්න නම් ඇවිල්ලා අපි තව කෙනෙක් කියන දේ විශ්වාස කරොත් අපිට ඇත්ත දේ කවදාවත් හොයා ගන්න බැහැ වෙනවා. එතකොට අපි මේ ඇවිල්ලා අපි හොඳට කියවන්න ඕන. මම ඒකයි නිතරම කියන්නේ සුදු බයිබලයේ කියවන්න. සුදු බයිබලයේ කියවන්න. දැන් මෙතන ඇවිල්ලා දැන් තෝමස් කියන දේ ඇත්තක් තියෙනවා. ඒ ඇත්තත් අපි දැනගන්න ඕන.
කවුරුත් කියපු පළියට ඇවිල්ලා අපි විශ්වාස කරන්න අරගයි කියන දේ තෝමස් ගාව තියෙනවා. ඇත්ත. ඒ දවස්වල ඇටියට තෝමස් විසක මගෙත් එක්ක හිටපු ජේසුස් ක්‍රිස්තු උඹලා කියනවා මෙතනට ආව කියලා. එයා කොහොමද එන්නේ? එච්චර දුරට එයාට විශ්වාසයක් තිබුණා ජේසුස් ක්‍රිස්තු ගැන. එයා මගෙත් එක්ක හිටියේ බං ඇවිල්ලා මේ දුරවල් වහලා ඉන්නකොට එයා දැනන් හිටියේ නෑ මෙන්න මේ විදිහට එන්න පුළුවන් කියලා. ඒක තමයි දෙවියන්ාසිකය. දැන් උඹ දැක්කා. දැක්කේ ඉඳන් උඹ විශ්වාස කරා. නොදැක්කේ ඒගොල්ලන් මේ දේ විශ්වාස කරනවා නම් ඇවිල්ලා භාග්‍යවන්තයෝ කියලා. ඒ කියන්නේ සුදු බයිබලයේ ඇවිල්ලා තියෙන ගොඩාක් දේවල් අපිට විශ්වාස කරන්න බැරි දේවල් තියෙනවා. අපි මේ ලෝකේ වෙන දේවල් ගොඩාක් දේවල් තියෙනවා අපිට විශ්වාස කරන්න බැරි දේවල්. නමුත් අපි දිව්‍යන් වහන්සේව හරියට අඳුනනවා නම් අපිට හැම ක්‍රියාවක්ම බලලා කියන්න පුළුවන් මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ මේක ඇවිල්ලා දිව්‍යන් වහන්සේගේ ක්‍රියාව. මේක යක්ෂයාගේ ක්‍රියාවක් කියලා අපි දිව්‍යන් වහන්සේව හරියට හඳුන්වනවා නම් අපිට තෝරා ගන්න පුළුවන්.